වලල්ලා. වලල්ලා කියනකොට එතන නැහැනේ. බෝලයක් කරගෙන එකනේ වෙන්නේ. මෙන්න මේ වගේ. මේ මායාව තමයි මිරිගුව කියලා කියන්නේ. සංඥාව කියන්නේ. දැන් ගිනි වලල්ලා කියන්නේ වලල්ලක සංඥාවක් නෙමෙතන තියෙන්නේ. ඇත්තටම වලල්ලක් නැහැනේ. නමුත් වලල්ලක සංඥාවක් අපිට පේන්නේ. දැන් අපි අර කිව්වේ සුදු කොලයක තිත් තුනක් තිබ්බහම තැන් තුනකින් අපිට පේනවා ත්‍රිකෝණයක් වගේ. හැබැයි තිත් තුනක් තමයි තියෙන්නේ. හැබැයි ඒක තිත් තුන දිහා බලන් ඉන්නකොට අපිට ඒ තිතයි මේ තිතයි ඒ තිතයි ඇහැ යනකොට එකට එකතු වෙලා ත්‍රිකෝණය වගේ පේනවා. ඕක සංඥාවක් ත්‍රිකෝණي කියන්නේ. එතන ඇත්තම ත්‍රිකෝණයක් ඇඳලා නැහැ. තියෙන තිත් තුනක්. මෙන්න මේ වගේ. අපි සංඥාවක් කියන්නේ හැමදෙස්සම තියෙන එකක් නෙමෙයි. ඔය ආලෝකයේ තියෙනවා වගේ දැනුණට ඒකේ තියෙන්නේ ස්පාර්ක් එකක්, කම්පනයක්. එහෙම ආලෝකය කියලා එකක් නැහැ. මේ ආලෝකය කියන්නේ ආලෝක සංඥාවක් ඇත්තට.